බලහන්නේ උඩියොන්ටත් කෑලි ඉන්නවා බා. මේ මූට තමයි නැත්. අනේ ඵලයන් බා යන්න. නේ බා. බට රැවුලවත් තියේ. එල්ලෙත් තියා. කෑල්ලක් කරන්නේ නිදගීම. ඒ මොකද්ද බං? ඒ මල් කඩ ඉන්නේ මෙහෙ වරේ නේ බලයන් බං එපා වෙනවා. එළ බබා කියන්න මේ මුන්ට. ඒක නේ බං අර අනිත් එක යන්න ඉන්නේ. කවුද? අරු වගේමයි බං අර අරු බං. රැවුල නැති එකා බා. ඉතින් උටත් යන්නේ උඹටත් රැවුල නැහැ. මොකක්ද කියන්නේ? කවුද මන් දැන් ඔය රැවුල නැති එක? අර මනුජේ බා. ඒ ගොඩ හය කාලේ? ඔව් ඔව් උදා. ඌද. උඹට හරියට රැවුල තියෙනවනේ. ඒ බං අන්න අරු මතක් කරා විතරයි එනවා. මූණක් මැරෙන්නේ නැහැ බා. දැන් මතක් කරා විතරයි. මතක් කරා විතරයි. අන්න බලන්න. කොහෙද යකෝ යන්නේ? කොහෙද බං යන්නේ? මොලෝක වතන. අපි ඉතින් හැමදාම ඉන්නේ තන්නේ යකෝ මේ. කොහෙද යන්නේ කොහෙද යන්නේ? අර පතරව පොඩ්ඩක් ගිහිනවා. කොහෙද බා? කොහෙද? පාසේ වතරව පොඩ්ඩක්. ඒ මොකද? ඔක සීන් එක. ලෝන පොඩ්ඩක් බලන්න. අරකද? අර පරණ එකමද? ඒක තමයි. ආවෙන්නේ මොනා වුණා. ඒක තමයි මගේ පණද. කද්දලා. උඹට කිව්වනේ බං කාල විසික් කර පිඳුල්ලා ඒකන්නේ මේ මෙච්චර හොඳට කන්නේ. උඹට ඒ වැඩ නෑ මඤ්ඤා මට පරක්කු වෙනවා. අම්මට සිරි වෙලා බලන්න. උඹට තේරෙන්නේ ටික දවසක් යද්දි. අඩේ යනවද? අයියෝ. අන්න මාත් යනවා බා. මට අඩේ. ගෙදරින් බලන්න. අඩේ. රැවටුණු හැටි මා මෙතරම් හිත අඬන තරම් ඔබ දන්නවනම් තව කඳු